හොඳයි එහෙනම් අපි පටන් ගමු. අද අපි කතා කරන්න යන්නේ බුදුදහමේ තියෙන හරිම ගැඹුරු උපමාවක් ගැන. ඒ තමයි පහුරේ උපමාව. මේ කතාව පටන් ගන්න හොඳම විදිය තමයි බුදුහාමුදුරන්ගේම වචන වලින්. මොකද මේ කියමන තමයි මුළු උපමාවේම හරය. ඒ කියන්නේ ධර්මය කියන්නේ හරියට පහුරක් වගේ දෙයක්. හරි. දැන් අපි කතාවට යමු. මේක පටන් ගන්නේ මෙහෙමයි. හිතන්නකෝ කෙනෙක් හරි දිග ගමනක් යනවා. ඔහොම යද්දි එයාට හම්බ වෙනවා හරිම විශාල භයානක වතුර පාරක්. ඉතින් මේ මිනිස්සයා දැන් ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. එගොඩ වෙන්න විදිහක් නැහැ. පාලමක් නැහැ, බෝට්ටුවක් නැහැ, කිසිම දෙයක් පේනතෙක් මානෙක නැහැ. ඉන්න පැත්තත් හරිම අනතුරුදායකයි. ඔන්න බලන්න මේ පැති දෙකේ වෙනස. මෙයා ඉන්න යොර හරිම භයානකයි, අවිනිශ්චිතයි. ඒත් එගොඩ තියෙන යොර ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. හරිම ආරක්ෂිත, නිස්කලංක තැනක්. ඉතින් යාට යන්න ඕනේ එතනට. මේ තමයි එයා ඉස්සරහා තියෙන ලොකුම අභියෝගය. හොඳයි. ඉතින් දැන් මොකද කරන්නේ? මේ සංචාරකයා හරිම බුද්ධිමත් විදිහට වැඩ කරනවා. එයා වටපිට බලලා තියෙන දේවල්ම පාවිච්චි කරලා මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න. තමන්ම මෙවලමක් හදාගන්නවා. මේක කරන්නේ පියවරෙන් පියවර. මුලින්ම එයා වටේ තියෙන තනකොළ, දර කෑලි, අතු වගේ දේවල් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ ඔක්කොම එකට බඳලා හරිම ශක්තිමත් පහුරක් හදාගන්නවා. අන්තිමට තමන්ගේම අත්වලින් කකුල් වලින් හබල් ගාලා ලොකු වෑයමක් දරලා අර පහුරෙන් එගොඩට පීනනවා. ඉතින් ඔන්න අර ලොකු මහන්සියෙන් පස්සේ සංචාරකයා අන්තිමේදී ආරක්ෂිතව එගොඩ ඉවරට ළඟා වෙනවා. එයාගේ ඉලක්කය සපුරා ගත්තා. පහුර ඒක හදපු කාර්ය හරියටම ඉෂ්ට කළා. හරි, ගඟින් එගොඩ වුණා. ඒත් කතාව ඉවර නෑ. දැන් තමයි කතාවේ වැදගත්ම තැනට එන්නේ. එගොඩට ආපු සංචාරකයා දැන් Tamanට උදව් කරපු අර පහුරට මොකද කරන්නේ? මෙතන තියෙන ලොකු තීරණයක්. ඉතින් ස්වභාවිකවම Tamanගේ ජීවිතේ බේරගත්ත මේ පහුර ගැන එයාට ලොකු කෘතඥතාවයක්, බැඳීමක් ඇති වෙනවා. එයා හිතනවා මේ පහුර මට කොච්චර උදව් වුණාද? ඒ නිසා හොඳම දේ තමයි මම මේක ඔළුවේ හරි කරේ හරි තියාගෙනම ඉස්සරහට යන එක කියලා. ඔන්න ওই වෙලාවේදී තමයි බුදුහාමුදුරෝ භික්ෂූන්ගෙන් ප්‍රශ්නයක් අහන්නේ. මහණෙනි, මොකද්ද හිතන්නේ? අර මිනිස්සයා එහෙම කරන එක හරිද? ඒ පහුරට කරන්න ඕන නියමදේ ඒකද කියලා. මේක ටිකක් හිතන්න ඕන ප්‍රශ්නයක්. හොඳයි. දැන් අපි බලමු මේකට බුදුහාමුදුරෝ දෙන උත්තරේ මොකක්ද කියලා. ඒ උත්තරෙන් අපිට පැහැදිලි වෙනවා අපිට ප්‍රයෝජනවත් වෙන ඕනම දෙයක්, ඕනම මෙවලමක් එක්ක අපි තියාගන්න ඕන හරිම සම්බන්ධයෙන් මොන වගේද කියලා. ඉතින් මෙතන පැහැදිලිවම තේරීම් දෙකක් තියෙනවා. එකක් වැරදි, අනික හරි. වැරදි ක්‍රියාව තමයි අර පහුර කර තියාගෙන යන එක. එතකොට වෙන්නේ උදව්වක් වුණු දෙයක්ම Tamanට බරක් වෙන්නේ එක. ඒත් නොනැති ක්‍රියාව ඒක තමයි පහුර එතන දාලා කිසිම බරක් නැතුව Tamanගේ ගමන සැහැල්ලුවෙන් ඉස්සරහට යන එක. ඔන්න ඔතනදි තමයි බුදුහාමුදුරුවෝ මේ උපමාව ධර්මයට සම්බන්ධ කරන්නේ. උන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මම දේශනා කරන ධර්මයත් අර පහුර වගේ තමයි. ඒක තියන්නේ සසරෙන් එතර වෙන්න මිසක් අල්ලගෙන කර තියාගෙන ඉන්න නෙවෙයි කියලා. ඉතින් මේ පහුරේ කතාවෙන් විතරක් නෙවෙයි, මේකෙන් අපිට අල්ලා ගැනීම ගැන, අතහැරීම ගැන හරිම විශ්වීය පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. එහෙමනම් ධර්මයේ එහෙමත් නැත්නම් ඕනෑම ඉගෙනවීමක නියම අරමුණ මොකක්ද? ඒක හරියට පාරක් වගේ. යම් තැනකට යන්න පාවිච්චි කරන දෙයක්. ඒක ගමනාන්තයම නෙවෙයි. දුකෙන් මිදිලා නිදහස් වෙන්න තියෙන මෙවලමක් විතරයි. අල්ලගෙන ඉන්න ඕන මතවාදයක් නෙමෙයි. මේ උපමාවේ තියෙන ගැඹුරුම සමහර විට ටිකක් කම්පනයක් ඇති කරන පණිවිඩය තමයි මේක. ධර්මය වගේ යහපත් දෙයක් පවා අතහැරින්න වෙනවා නම් ඊතර වුණාට පස්සේ. එහෙමනම් අයහපත් දේවල්, අධර්මය ගැන කතා කරලා වැඩක් තියනවද? ඒවා කොහොමත් අතහැරින්නම ඕන නේද? ඉතින් මේ විග්‍රහය අවසන් කරන්න අපි හැමෝගෙම අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. මේ පැරණි උපමාව අපේ ජීවිතවලට කොහොමද ගලපගන්නේ? අපිත් අර ඒගොඩ ඉවරට ආවට පස්සෙත් තවදුරටත් කර තියාගෙන යන පහුරු මොනවද? ඒ ගැන පොඩ්ඩක් හිතන්න.